පුංචි වීඩියෝ එකක් කරන්න හිතුවේ JLPT එක්සෑම් එක සම්බන්ධව දැනුවත් කරන්න. එතකොට අපි JLPT එක්සෑම් එක පවත්වන ආයතනයට කතා කරාට පස්සේ අපිව දැනුවත් කරේ සාමාන්‍ය පරිදි දෙසැම්බර් 7 වන ඉරිදා එක්සෑම් එක පවත්වනවා කියලා. ඉතින් මේ වෙනකොට රටේ පවතින ආපදා තත්ත්වයක් එක්ක ගොඩක් දරුවන්ගේ මේ වෙනකොට නෝට්ස් හැම දෙයක්ම විනාශ වෙලා තියෙනවා. ටියුට්ස් හැම දෙයක්ම විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒකට මගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් විදියට නැවත සැරයක් මුල ඉඳලා ලෙසන් ටික ආවරණය කරගන්න අවස්ථාවක් එයාලට හදලා දීලා තියෙනවා. ඒ වගේම නෝට්ස් ටික එයාලට ලබා දීලා තියෙනවා මේ වෙනකොටත් එක්සෑම් එකට සූදානම් වෙන්න පෙර සූදානමක් වෙන්න. ඊළඟට ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ තියෙන ආපදා තත්ත්වෙත් එක්ක ගොඩක් මාර්ගවල ඉන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා මගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් විදිහට ඔයාලට පුළුවන් ඔයාලා නිට්ටඹුව හරහා කොළඹට යන කෙනෙක් නම් එක්සෑම් එකට නිට්ටඹුවේ කලින් දවසේ ඇවිල්ලා නැවතිලා රිෆ්‍රෙෂ් වෙලා එක්සෑම් එකට යන්න අවස්ථාව මට හදලා දෙන්න පුළුවන් පුතේ. පහලින් දානම් මම නම්බර් එක අපේ ආයතනයේ ඒකට කෝල් කරලා ඒ අවශ්‍යතාවය ඔයාලට සපුරා ගන්න පුළුවන්. ඒකට පුතේ ඔයා මගේ ක්ලාස් ආපු දරුවෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඔයා ඕනෙම තැනක ඉන්න කෙනෙක් නම් ඔයාට ඇවිල්ලා මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඒකට ඔයාලගෙන් කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ පුතේ. එක්සෑම් එක පැවැත්වෙන වෙලාව, ඒ වගේම පැවැත්වෙන ස්ථානය ඔයාලගේ ඇඩ්මිෂන් එකේ සඳහන් වෙනවා. ඇඩ්මිෂන් එක අනිවාර්යයෙන්ම කලර් print out එකක් අරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ අනන්‍යතාවය සහතික කරන්න පුළුවන්. විශේෂයෙන්ම ID එක, එහෙමත් නැත්නම් પાස්පෝර්ට් එක, ඩ්‍රයිවිං ලයිසන්ස් එක, එහෙමත් නැත්නම් ඔයා පාසල් යන දරුවෙක් නම් තැපැල් හැඳුනුම්පත. ඔන්න ඔය කියනා වූ ඩොකියුමන්ට්ස් වලින් එකක් අනිවාර්යයෙන්ම රැගෙන යන්න. ජීවිතේ මේක පුතේ අපිට අභියෝගාත්මක අවස්ථාවක්. සමහර විට අපේ ජීවිතේ අපි මේ දේවල් බලාපොරොත්තු නොවිච්ච දේවල් වෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ මේ විභාගෙට මුහුණ දෙන්න සියලුම දරුවන්ට මේ එක්සෑම් එක හොඳට කරලා විභාගය සමත් වෙන්න හැකි වෙන්න කියලා ඔයාලා හැම කෙනෙක්ටම මම ප්‍රාර්ථනා කරනවා පුතේ. ජීවිතේ ඉස්සරහටම යන්න ඔයාලා හැම කෙනෙක්ටම ශක්තිය ධෛර්යය ලැබෙන්න, විභාගය හොඳට මුහුණ දෙන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.